어서 오세요. 안녕하세요. 과일이 싱싱하네요. 뭐가 맛있어요? 딸기하고 오렌지가 맛있어요. 그럼 딸기 한 상자하고 오렌지 5개 주세요. 얼마예요? 2만 원이에요. 어서 오세요. 안녕하세요. 과일이 싱싱하네요. 뭐가 맛있어요? 딸기하고 오렌지가 맛있어요. 그럼 딸기 한 상자하고 오렌지 5개 주세요. 얼마예요? 2만 원이에요. මේ දෙබසේ චොයින් කියලා කෙනෙකුයි අය ඉන්නවා පවෝන් කියලා කෙනෙක්. මුලින්ම චොයින් කියනවා 어서 오세요. සාදරයෙන් පිළිගන්නවා. ඔසෝසයෝ කියන්නේ සාදරයෙන් පිළිගන්නවා කියන එකට. කඩේකට ඇතුල් වෙනකොට ගනුදෙනුකරුවන් සතුටින් පිළිගැනීමේදීත් අය ගෙදරකට ඇතුල් වෙනකොට අමුත්තන් සතුටින් පිළිගැනීමේදීත් පාවිච්චි කරන වචනයක් තමයි මේ ඔසෝසයෝ කියලා කියන්නේ. ඊට පස්සේ පවෝන් කියන කෙනා මෙහෙම කියනවා. 안녕하세요. 과일이 싱싱하네요. 뭐가 맛있어요? ආයිබෝවන්. එහෙම නැත්තම් හෙලෝ. පළතුරු නැවුම්නේ මොනවද රසවත්? අන්‍යෝ හසයෝ කියන්නේ ආයිබෝවන්. එහෙම නැත්තම් හෙලෝ කියන එකට. පළතුරු වලට කියන්නේ කොයිල් කියලා. මේ ඊ කියන්නේ වාක්‍යයේ කට්ටු පෙන්වීමට පාවිච්චි කරන ව්‍යාකරණයට. සින්සින් හනයෝ කියන්නේ නැවුම්නේ කියන එකට. සින්සින් හදා කියන්නේ නැවුම් අලුත්. එහෙම නැත්තම් ෆ්‍රෙෂ් කියන එකට. මේ නේයෝ කියන්නේ නේ කියන එකට. මේ නේයෝ කියන්නේ ව්‍යාකරණයක්. පළවෙනි වතාවට ලැබපු අත්දැකීමක් හරි පළවෙනි වතාවට දැක්ක දෙයක් පිළිබඳව හරි පුදුම වෙලා ඒ සම්බන්ධයෙන් යමක් කියනකොට පාවිච්චි කරන ව්‍යාකරණයක් තමයි මේ නේයෝ කියලා කියන්නේ. මෝගා කියන්නේ මොනවද කියන එකට. මසිස්සෝයෝ කියන්නේ රසවත් කියන එකට. රසයි. එහෙම නැත්තම් රසවත් කියන එකට කියන්නේ මසිද්දා කියලා. මේ ඕයෝ කියන්නේ යම් තත්ත්වයක් යම් සිදුවීමක් විස්තර කරනකොට ඒ වගේම යම් තත්ත්වයක් සිදුවීමක් පිළිබඳව ප්‍රශ්නයක් අහනකොට පාවිච්චි කරන ව්‍යාකරණයට. එතකොට මසිද්දා කියන එකයි ඕයෝ කියන ව්‍යාකරණය එකතු වෙලා තමයි රසවත් කියන මසිස්සෝයෝ වෙලා තියෙන්නේ. ඊට පස්සේ චොයින් කියනවා මෙහෙම. 딸기하고 오렌지가 맛있어요. ස්ට්‍රෝබරි සහ දොඩම් රසයි. තල්ගී කියන්නේ ස්ට්‍රෝබරි වලට. මේ හගෝ කියන්නේ සහ කියන එකට. එතකොට ඔරේන්ජි කියන්නේ දොඩම් වලට. මේ මසිස්සෝයෝ කියන්නේ රසවත්. එහෙම නැත්තම් රසයි කියන එකට. ඊට පස්සේ පවෝන් මෙහෙම කියනවා. 그럼 딸기 한 상자하고 오렌지 5개 주세요. 얼마예요? එහෙනම් ස්ට්‍රෝබරි පෙට්ටි එකක් සහ දොඩම් ගෙඩි 5ක් දෙන්න. කීයක් වෙනවද? කරෝම් කියන්නේ එහෙනම් කියන එකට. තල්ගී කියන්නේ ස්ට්‍රෝබරි වලට. කොරියන් වලින් එකට කියන්නේ හන් කියලා. මේ සංජා කියන්නේ පෙට්ටියට. හගෝ කියන්නේ සහ කියන එකට. සහ කියලා කියන්න වා
ගුවා කියන වචනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒත් වා ගුවා වගේ වචන ලිඛිත භාෂාවේදී තමයි පාවිච්චි කරන්නේ. අපි සාමාන්‍යයෙන් එදිනෙදා කතා කරනකොට සහ කියලා කියන්න හුඟක්ම පාවිච්චි කරන්නේ මේ හගෝ කියන වචනය. ඔරේන්ජි කියන්නේ දොඩම් වලට. කොරියන් ඉලක්කම් වලින් 5ට කියන්නේ තසොත් කියලා. මේ ගේ කියන්නේ ඇපල් ගෙඩි. අඹ ගෙඩි වගේ ගෙඩි වර්ග ගණන් කරද්දී පාවිච්චි කරන ඒකකයට. ගෙඩි වර්ග ගණන් කරද්දී ඒ අදාළ ගෙඩි ගානට පස්සේ මේ ගේ කියන ඒකකය අනිවාර්යෙන්ම එකතු කරන්න ඕනි. ජුසයෝ කියන්නේ දෙන්න කියන එකට. මේක නාමපදත් එක්ක එකතු වෙන ව්‍යාකරණයක්. එහෙම නාමපදත් එක්ක එකතු වෙලා මට බෑග් එකක් දෙන්න වගේ මොකක් හරි දෙයක් ඉල්ලනකොට ඒ වගේම දොර ටිකක් ඇරලා දෙන්න වගේ යම් විධානයක් කරන අවස්ථාවන් වලදී තමයි මේ ජුසයෝ කියන ව්‍යාකරණය පාවිච්චි කරන්නේ. මොකක් හරි බඩුවක් මිලදී ගන්න අවස්ථාවන් වලදී තමයි මේ ව්‍යාකරණය හුඟක් පාවිච්චි කරන්නේ. ඔල්මයේයෝ කියන්නේ ගාන කීයද කීයක් වෙනවද එහෙම නැත්නම් කීයද කියන එකට. ඊට පස්සේ චුයින් උත්තර දෙනවා 2만 원이에요. වොන් 20000යි. ඊ කියන්නේ දෙකට. මාන් කියන්නේ 10000ට. එතකොට මාන් 2යි කියන එකට තමයි මේ ඊමාන් කියන්නේ. වොන් කියන්නේ කොරියානු මුදල් ඒකකයට. ලංකාවේ නම් සල්ලි ගණන් කරන්නේ රුපියල් වලින්නේ. අන්න ඒ වගේ කොරියාවේ සල්ලි ගණන් කරන්නේ වොන් කියන මුදල් ඒකකයෙන්. මේ ඊයේයෝ කියන්නේ ව්‍යාකරණයක්. කර්තෘ විදිහට යෙදෙන පුද්ගලයෙක් හරි වස්තුවක් හරි යම් භාණ්ඩයක් හරි හඳුන්වලා දෙන්න පාවිච්චි කරන ව්‍යාකරණයක් තමයි මේ ඊයේයෝ කියන්නේ. ඉම්නිදාවට සමාන ව්‍යාකරණයක් තමයි මේ ඊයේයෝ කියන්නේ. රැස්වීමකදී යම් ඉදිරිපත් කිරීමක් කරනකොට වගේ විධිමත් අවස්ථාවන් වලදී ඉම්නිදා පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් යාළුවෝ අතරේ වගේ විධිමත් නොවන අවස්ථාවන් වලදී ඊයේයෝ පාවිච්චි කරනවා. දැන් බලමු දෙවෙනි දෙබස. 사장님, 이 바지 얼마예요? 43,000원이에요. 43,000원이요? 비싸네요. 좀 깎아주세요. 알았어요. 4만 원 주세요. 감사합니다. 종이 가방에 넣어주세요. 사장님, 이 바지 얼마예요? 43,000원이에요. 43,000원이요? 비싸네요. 좀 깎아주세요. 알았어요. 4만 원 주세요. 감사합니다. 종이 가방에 넣어주세요. මේ දෙබසේ ඉන්න කල්ලෝ කියන කෙනා මුලින්ම මෙහෙම කියනවා. 사장님, 이 바지 얼마예요? සජන්නිම් මේ කලිසම කීයද? සජන්නිම් කියන්නේ යම් ආයතනයක කර්මාන්ත ශාලාවක හිමිකරු එහෙම නැත්නම් කඩේක අයිතිකාරයාට මොකක් හරි ආයතනයක බොස්ට කියන්නේ සජන්නිම් කියලා. ඊ කියන්නේ මේ කියන එකට. මේ බෑගය මගේ. මේ පෑන ඔයාගේද? මෙන්න මේ වගේ තැන්වලදී මේ කියලා කියන්න ඊ තමයි පාවිච්චි කරන්නේ. පාජි කියන්නේ කලිසමට. මේ ඔල්මයේයෝ කියන්නේ කීයද? ගාන කීයද? කීයක් වෙනවාද කියන එකට.
ඊට පස්සේ චොයින් කියන කඩේ අයිතිකාරයා මෙහෙම කියනවා. 43,000원이에요. වොන් 43000යි. සාමාන් සම්චොන් කියන වොන් 43000 හැදෙන්නේ මෙහෙමයි. සා කියන්නේ 4ට, මාන් කියන්නේ 10000ට. එතකොට 40000ට කියන්නේ සාමාන් කියලා. සම් කියන්නේ 3ට, චොන් කියන්නේ 1000ට. එතකොට 3000ට කියන්නේ සම්චොන් කියලා. මේ වොන් කියන්නේ කොරියානු මුදල් ඒකකයට. එතකොට ඉයේයෝ කියන්නේ අපි කලින් කතා කරපු ව්‍යාකරණයට. ඊට පස්සේ කල්ලෝ මෙහෙම කියනවා. 43,000원이요? 비싸네요. 좀 깎아주세요. වොන් 43000ක් ගාන වැඩිනේ. ටිකක් අඩු කරලා දෙන්න. සාමාන් සම්චොනොන්යෝ කියන්නේ වොන් 43000ක් කියන එකට. පිස්සනේයෝ කියන්නේ ගාන වැඩිනේ කියන එකට. ඇත්තටම ගාන වැඩි, මිල වැඩි, එහෙම නැත්තම් පට්ට ගණන් කියලා කොරියන් වලින් කියන්නේ පිස්සදා කියලා. මේ නේයෝ කියන්නේ ව්‍යාකරණ. පළවෙනි වතාවට ලැබපු අත්දැකීමක්. පළවෙනි වතාවට දැක්ක දෙයක් පිළිබඳව පුදුම වෙලා යමක් කියන්න ඕන වුණාම පාවිච්චි කරන ව්‍යාකරණයක් තමයි මේ නේයෝ කියලා කියන්නේ. මේ දෙබසේ විදිහට කලිසමේ ගාන වැඩි හින්දා ටිකක් පුදුම වෙලානේ ඉන්නේ. මෙන්න මේ වගේ අවස්ථාවන් වලදී ඒ පුදුම වෙච්ච එක සැහැල්ලුවෙන් කියන්න ඕන වුණාම තමයි මේ නේයෝ කියන ව්‍යාකරණය පාවිච්චි කරන්නේ. චෝම් කියන්නේ පොඩ්ඩක්, ටිකක් කියන එකට. කක්කජුසයෝ කියන්නේ අඩු කරලා දෙන්න කියන එකට. කක්දා කියන්නේ මිල අඩු කරනවා, ගාන අඩු කරනවා, එහෙම නැත්තම් අඩු කරනවා කියන එකට. මේ ආජුසයෝ කියන්නේ ව්‍යාකරණයක්. මේ ජුසයෝ කියන ව්‍යාකරණයයි ආජුසයෝ කියන ව්‍යාකරණයයි එකම විදිහේ ව්‍යාකරණ. මේ ව්‍යාකරණ පාවිච්චි කරන්නේ යම් ඉල්ලීමක් කරනකොට, විධානයක් දෙනකොට වගේ අවස්ථාවන් වලදී. මේක දෙන්න, අර ඇඳුම දෙන්න වගේ යම් ඉල්ලීමක් කරනකොට පාවිච්චි කරන්නේ ජුසයෝ කියන ව්‍යාකරණය. දොර පොඩ්ඩක් ඇරලා දෙන්න, මේක ටිකක් උස්සලා දෙන්න වගේ යම් විධානයක් කරනකොට පාවිච්චි කරන්නේ ආජුසයෝ කියන ව්‍යාකරණය. ඊට පස්සේ චොයින් මෙහෙම උත්තර දෙනවා. 알았어요. 40,000원 주세요. හරි, වොන් 40000ක් දෙන්න. අරාස්සෝයෝ කියන්නේ හරි කියන එකට. ඒ වගේම තේරුණා, තේරුම් ගත්තා කියලා කියන්නත් මේ අරාස්සෝයෝ පාවිච්චි කරන්න පුළුවන්. සාමාන් වොන් කියන්නේ වොන් 40000ට. මේ සාමාන් වොන් හැදෙන්නේ මෙහෙමයි. සා කියන්නේ 4ට, මාන් කියන්නේ 10000ට. එතකොට වොන් කියන්නේ කොරියානු මුදල් ඒකකයට. මේ තුනම එකතු වෙලා තමයි සාමාන් වොන් කියන වොන් 40000 හැදිලා තියෙන්නේ. ජුසයෝ කියන්නේ දෙන්න කියන එකට. ඊට පස්සේ කල්ලෝ කියන කෙනා මෙහෙම කියනවා. 감사합니다. 종이 가방에 넣어주세요. ස්තුතියි, කඩදාසි බෑගයකට දාලා දෙන්න. කම්සාහම්නිදා කියන්නේ ස්තුතියි කියන එකට. චෝනි කබනේ කියන්නේ කඩදාසි බෑගයකට කියන එකට. ඇත්තටම චෝනි කබන් කියන්නේ කඩදාසි බෑගයට. මේ ඒ කියන්නේ
ට කියන එකට. මේ ඒ කියන ව්‍යාකරණේ පාවිච්චි කරනවා කිව්වේ යම් භාණ්ඩයක් තියෙන තැන යම් පුද්ගලයෙක් ඉන්න තැන පෙන්වීමටයි අය කාලය හඟවන නාමපදත් එක්ක එකතු වෙලා යම් ක්‍රියාවක් සිදුවෙන කාලය පෙන්වීමටයිනි. ඒ වගේම මේ පෑන කවීෂට දෙන්න. මේක උරේකට දාලා දෙන්න. මෙන්න මේ වගේ තැන්වලදී කවීෂට උරේකට වගේ තැන්වලට ඒ සම්බන්ධ කරලා කියලා කියන්න මේ ඒ කියන ව්‍යාකරණය පාවිච්චි කරන්න පුළුවන්. නොහෝජුසයෝ කියන්නේ දාලා දෙන්න කියන එකට. දානවා ඇතුළට දානවා කියන එකට තමයි නොද්දා කියන්නේ. මේ ඕජුසයෝ කියන්නේ දෙන්න කියලා කියන අපි කලින් කතා කරපු ව්‍යාකරණයට. දැන් බලමු මේ දෙබස් දෙකම ආයෙත්. 어서 오세요. සාදරයෙන් පිළිගන්නවා. 안녕하세요. 과일이 싱싱하네요. 뭐가 맛있어요? ආයිබෝවන්. එහෙම නැත්තම් හෙලෝ. පළතුරු නැවුම්නේ. මොනවද රසවත්? 딸기하고 오렌지가 맛있어요. ස්ට්‍රෝබරි සහ දොඩම් රසයි. 그럼 딸기 한 상자하고 오렌지 5개 주세요. 얼마예요? එහෙනම් ස්ට්‍රෝබරි පෙට්ටි එකක් සහ දොඩම් ගෙඩි 5ක් දෙන්න. කීයක් වෙනවද? 2만 원이에요. වොන් 20000යි. 사장님, 이 바지 얼마예요? සජන්නිම් මේ කලිසම කීයද? 43,000원이에요. වොන් 43000යි. 4만 3천 원이요? 비싸네요. 좀 깎아주세요. වොන් 43000ක් ගාණ වැඩිනේ. ටිකක් අඩු කරලා දෙන්න. 알았어요. 4만 원 주세요. හරි. වොන් 40000ක් දෙන්න. 감사합니다. 종이 가방에 넣어주세요. ස්තුතියි. කඩදාසි බෑගයකට දාලා දෙන්න. දැන් බලමු මේ දෙබස් වලින් හම්බුණ වැදගත් වචන මොනවද කියලා. ඔසෝ ඔසයෝ ඔසෝ ඔසයෝ සාදරයෙන් පිළිගන්නවා. කොයිල් කොයිල් පළතුරු. සින්සින්හදා සින්සින්හදා අලුත් නැවුම්. එහෙම නැත්තම් ෆ්‍රෙෂ්. මසිද්දා මසිද්දා රසයි. තල්ගි තල්ගි ස්ට්‍රෝබරි. ඔරේන්ජි ඔරේන්ජි දොඩම්. සංජා සංජා කියන්නේ පෙට්ටියට. ඔල්මයේයෝ ඔල්මයේයෝ කියන්නේ කීයද මිල කීයද ගාන කීයද එහෙම නැත්තම් කීයක් වෙනවද. පාජි පාජි කලිසම. පිස්සදා පිස්සදා ගාන වැඩි මිල වැඩි. කක්දා කක්දා අඩු කරනවා මිල අඩු කරනවා. චෝම් චෝම් ටිකක් පොඩ්ඩක් එහෙම නැත්තම් චුට්ටක්. අරාස්සෝයෝ අරාස්සෝයෝ හරි තේරුණා එහෙම නැත්තම් තේරුම් ගත්තා. කම්සහම්නිදා කම්සහම්නිදා ස්තුතියි. චෝනි කබං චෝනි කබං කියන්නේ කඩදාසි බෑගයට. නොද්දා නොද්දා කියන්නේ දානවා ඇතුළට දානවා.
පස්සේ බුඳ වුණේ මසිත මේ ජීවිත කතාව අසලියන මං එත්තා